හරි ඉතින් මේ තියෙන්නේ page එක අපි හදපු. ඉතින් මම ඒකට profile photo එකක් දාලා තිනවා, cover photo එකක් දාලා තිනවා. ඔයාලත් මේක දාගන්න. page එක කරගෙන යනකොට pages තව 10ක් හැදුවත් ඒ වගේ profile එක cover photo එක දාගෙන පිළිවෙලට වැඩේ කරගෙන යන්න ඔයාලට orders ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ සිස්ටම් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ඔයාලා විකුණන්නේ කොහොමද කියලා. මේ විකුණන ක්‍රමය වියදම් කරලා විකුණලා ලාභයක් කොහොමද හොයාගන්නේ කියලා තමයි මේක කියලා දෙන්නේ. මේ විදියෙන් තමයි ඔයාලට orders ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ method එක හරහා. හරිද? ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ account එකට යන්න ඕනේ. ඔයාගේ account එකට ගියාට පස්සේ මෙතන මේ ඉරි කෑල්ල ඔබලා products වලට ගිහිල්ලා product details වලට ගිහිල්ලා ඔයා විකුණන්න කැමති විකුණන්න පුළුවන් කියලා හිතන products වල ඔයා ප්‍රොඩක්ට් එකක් මුලින්ම බලන්න ඕනේ. මෙතන ප්‍රොඩක්ට් සේරටම ඔයාලට පුළුවන් මේ විදිහට ඇඩ්වර්ටයිසින් කරලා ඕඩර් අරගෙන ආදායමක් ලබා ගන්න. හොඳ ආදායමක් ලබා ගන්න. ඉතින් මම දැන් මේ විදිහට පල්ලෙහාට යනවා ප්‍රොඩක්ට් එකක් බල මොකක්ද අපි මුලින්ම කරන ප්‍රොඩක්ට් එක මම ඔයාලට පෙන්නන්න අපි බලමු. හරි මේ 3-in-1 water bottle එක තියෙනවා. අපි මේකට මුලින්ම මේක විකුණන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා ප්‍රොඩක්ට් එකක් තෝරගත්තාම මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාලා මේ ප්‍රොඩක්ට් එක මේ ෆොටෝ එක උඩ ටච් කරගන්න. කරගත්තට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා ස්ටොක් කියලා. මේ ස්ටොක් අනිවාර්යයෙන්ම හැම ප්‍රොඩක්ට් එකකම චෙක් කරගන්න. ඒක කියන්නේ අපි ගාව ලයිව් ඩ්‍රොප් අපි ගාව අපේ වෙයාහවුස් එකේ මේක ස්ටොක් තියෙනවද කියලා ඔයාලා මුලින්ම බලන්න. මේක ස්ටොක් තියෙනවා කැලි 37ක් තියෙනවා මේ අයිටම් එකේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා බලන්න 3-in-1 water bottle කියලා මේක නම තියෙනවා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ දැන් මේ water bottle එකේ ඔයාලා හොයාගන්න අයිටම් එකේ ඔයාලා වීඩියෝස් ෆොටෝස් ගන්න ඕනේ. ඔයාලට වීඩියෝස් වලනුත් පුළුවන් ඇඩ්වර්ටයිසින් කරන්න, ෆොටෝස් වලනුත් පුළුවන් ඇඩ්වර්ටයිසින් කරන්න. ඉතින් ඇත්තටම ඔයාලා වීඩියෝස් වලින් ඇඩ්වර්ටයිසින් කරනවා නම් අපි කස්ටමර්ට මේක පෙන්වන්න ඕනේ. අපි ගාව තියෙනවා මේක මෙලදී ගන්න කියලා පෙන්වන දෙදී ෆොටෝ එකකට වැඩිය වීඩියෝ එකකදී අපිට කස්ටමර්ට දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ පේනවත් එක්ක යාට දෙයක් ඇහෙනවනේ. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එකකට මේ ප්‍රොඩක්ට් එකට අනුව වොයිස් ක්ලිප් එකක් ඇඩ් කරන්න ඕන තරම් වීඩියෝ එඩිට් කරන ඇප් තියෙනවා. අරගෙන වීඩියෝ එකට වොයිස් එකක් බට් කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර ටික කියලා ප්‍රයිස් එක කියලා ඒ විස්තර ටික කියලා ඔයාලට වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ පේජ් එකට ගිහිල්ලා දැන් මේ අයිටම් එකේ නම සර්ච් කරගන්න 3-in-1 water bottle නේ තිබ්බේ 3-in-1 water bottle කියලා මම සර්ච් කරගන්න. මේක ඔයාලට Facebook එකෙන් වගේම TikTok එකෙනුත් කරගන්න පුළුවන්. හරිද? ඉතින් අපි දැන් Facebook එකේ විදිය මුලින්ම බලමු. ඔයාලට පේනවා මෙතන සර්ච් කරාට පස්සේ ඕන තරම් මේ ෆොටෝස් එනවා, වීඩියෝස් එනවා. ඉතින් මේවා අරගෙන ඔයාලට ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන්. වෙනම ඔයාලට ෆොටෝස් ගහන්න කරන්න මුකුත් අවශ්‍යතාවයක් නැහැ. මෙතන හොඳ වීඩියෝස් ෆොටෝස් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට වීඩියෝස් ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා මේ ටික දාලා ඔයාලට ඔයාගේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම දැන් ෆොටෝ එකක් අරගෙන කරන්න බොහොම ලේසියිනේ. අපි වීඩියෝ එකක් අරගෙන බලමු. වීඩියෝ එකක් ගන්නව නම් ඔයා මුලින්ම යන්න ඕනේ TikTok එකට. TikTok එකේ ඕනම ප්‍රොඩක්ට් එකකට වීඩියෝස් තියෙනවා. හරිද? අපි යමු බලන්න TikTok එකට. හරි අපි දැන් ඇවිල්ලා තිනවා TikTok එකට. මම මෙතන search bar එකේ 3-in-1 water bottle කියලා search කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක කරන්න. ඉතින් මේ වීඩියෝ එක හරිම වැදගත් මේ බිස්නස් එක අපිට කරගෙන යන්න හොඳට මේක බලලා මේ වැඩේ කරන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගත්තොත් අපි මේ වීඩියෝ එකක් ගත්තට පස්සේ මේ වීඩියෝ එක ඔයා බලලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ මේ වීඩියෝ එක ඔයා ඇඩ්වර්ටයිසින් කරන්න තෝරගන්නවා නම් මෙන්න මෙතන ෂෙයා බටන් එක තියෙනවා. මෙතන පල්ලෙහා ඔයාලට පේන මේ 12.1k කියලා තියෙන අන්න ඒකේ බොට පස්සේ ඔයාට එනවා මෙතන ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක්. හරි. මේකත් හොඳ වෙලාවට මේ වෙලාවේ උනේ. ඩවුන්ලෝඩ් කියලා නැති ඒව එනවා මෙන්න මේ විදිය. ඔයාට පේනවනේ. ඩවුන්ලෝඩ් මෙතන නැහැ. එතකොට ඔයා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට. මේ කොපි ලින්ක් කියලා එකක් තියෙනවා මෙතන. මෙන්න මේ කොපි ලින්ක් කියන එකට ක්ලික් කරාම ලින්ක් කොපිඩ් කියලා එනවා. හරිද? ඒ කියන්නේ මේකේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න දීලා නැහැ යාළුවා ඔප්ෂන් එක. නමුත් ඔයාට හිතෙනවා මේ වීඩියෝ එක හොඳයි. මේක මට ඇඩ්වර්ටයිසින් කරන්න තෝරගත්තොත් මේකට ඕඩර්ස් ගන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවා. එතකොට ඔයා මේක දැන් ඩවුන්ලෝඩ් කරන ඔප්ෂන් එක නැති හින්දා කොපි ලින්ක් දීලා ඔයා යන්න මෙන්න මේ මම කියන සයිට් එකට. මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙහෙම ඔයා ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ ඔයා ගහන්න TikTok video without watermark කියලා. without watermark කියන්නේ අර TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නකොට අර දාපු එක්කෙනාගේ නම වැටෙනවනේ account එකේ. අනේ ඒක නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් අපි තවත් පහසුයිනේ. ඉතින් ඒ හින්දා එහෙම අරගෙන මෙන්න මේ දෙවෙනියට දිනන සයිට් එකක් download TikTok without watermark කියලා මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. අර ඔයා
කොපි කරගෙන ආපු ලින්ක් එක වමට මෙන්න මෙතන ඔබාගෙන ඉඳලා මෙහෙම ඔබාගෙන ඊට පස්සේ පේස්ට් කියලානවා. පේස්ට් කරාට පස්සේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න පුළුවන්. මේක එබුවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් එනවා. මෙතනදී without watermark කියලා මේ තුන්වෙනියට තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙනවා ගොඩක් දුරට. ඒ ඇඩ් එක කොහොම තියන්න. ටික වෙලාවක් යනකොට ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? අපි බලමු. මේ ඇඩ් එක පොඩ්ඩක් ක්ලෝස් කරලා බලන්න. ඇඩ් එක ක්ලෝස් කරාම සමහරලාට ඔන්න එනවා. ඔයාලට මෙතන ඇවිල්ලා මේ සේව් කරන්න එනවා. ඔයාලට ඊට පස්සේ මේක ෆෝන් එකට මේක Apple ෆෝන් එකක්. ඔයාලට Android ෆෝන් එකක් නම් තියෙන්නේ. ඒක ඒකේ විදිය වෙනස් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන. කොහොම හරි මේ විදියට ඔයාලට මේ වීඩියෝ එක අදාළ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකත් මම මෙතනදී පෙන්නුවේ ඔයගොල්ලෝගේ පහසුවට. TikTok එකේ ඩවුන්ලෝඩ් කරගන්න බැරි වීඩියෝ එකක් තිබ්බොත් ඔයාලට මේ විදියෙන් TikTok එකකින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඒක පැහැදිලිනේ ඔයාලට මම මෙතනින් එහාට ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිනේ? හරි. නැවතත් අපි TikTok එකට ඇවිල්ලා තිනවා. දැන් මේ ඩවුන්ලෝඩ් කරගන්න බැරි වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි මම කියලා දුන්නේ. අපි මෙහෙම පල්ලෙහාට යනකොට අපි වෙන මේ වීඩියෝ එක ගමු බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා මට හිතෙනවා. මම මේක ඩවුන්ලෝඩ් කරන්න යනවා. හරි මෙතන ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක තියෙනවා. මේ කෙලින්ම ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නේ නේද මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනම ප්‍රොඩක්ට් එකක් ඔයාලට මේ විදියෙන් අපේ සිස්ටම් එක ඇතුළේ තියෙන නම ගහලා වීඩියෝ එක අරගෙන ඇඩ්වර්ටයිසින් කරන්න ඔයාලට තෝරගන්න පුළුවන්. හරි ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මේ සිස්ටම් එකේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. මේ හැම එකකටම ඔයාලට ඇඩ්වර්ටයිසින් කරලා ඕඩර් අරගෙන ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ පේජ් එකට. ඉතින් දැන් අපි කරන්න ඕනේ මෙතන පේජ් එකේ තියෙනවා අපි Facebook වේවා TikTok වේවා ඉන්ටර්නෙට් එකෙන් කොහෙන් හරි අපි විකුණන ප්‍රොඩක්ට් එකේ ෆොටෝස් වීඩියෝස් අරගත්තට පස්සේ ඒවා අපි ඇඩ්වර්ටයිසින් කරන්න දාන්න ඕනේ. ඉතින් මේක ෆොටෝ එකක් වෙන්නත් පුළුවන් වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. මේ සමහර ප්‍රොඩක්ට්ස් වලට ඔයා වීඩියෝස් වලට ඇඩ්වර්ටයිසින් කරාට හරියන්නේ නැති වුණොත් ඔයා ෆොටෝ එකකට නිකන් try කරලා බලන්න හරියනවා. සමහර ඒවට වීඩියෝස් කරලා ඔයාට ඇඩ්වර්ටයිසින් වලින් ලොකු ඔයා හිතපු තරම් වලට ප්‍රමාණයක් නැති වුණොත් ඔයා ආයේ ෆොටෝ එකක් try කරලා බලන්න වීඩියෝ එකක් try කරලා බලන්න. ඒක දෙක පොඩ්ඩක් ටෙස්ටිං කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාට ඕඩර් ලැබෙනවා මේ විදිහින්. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලා මේ ප්‍රොඩක්ට් එකට අදාළ වේ විස්තර ටික ගත්තට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ වීඩියෝ එක හරි ෆොටෝ එක හරි මෙතන තියෙනවා your post කියලා. ඒක උඩට ටච් කරගන්න. ඊට පස්සේ ඔයා විකුණන ප්‍රොඩක්ට් එක මොකක් වුණත් ඔයා ඒක ගැන පොඩි විස්තරයක් ඔයාගේ කස්ටමර්ට පේන්න අනිවාර්යයෙන්ම මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් එහෙම මම ටයිප් කරගත්ත විස්තරයක් මම මෙතනට දැන් දානවා. ඔයාලා බලන්න. හරි ඉතින් මම මේ ටයිප් කරගත්ත විස්තරය මම මෙතන ඔබාගෙන ඉඳලා පේස්ට් කරලා මෙතනට මෙන්න මේ විදියට දානවා. මම මේක පොඩ්ඩක් ඔයාලට කියවන්නම් මේක ඔයාලට තේරුම් යන්න. හරිද? ඕනම තැනකට ලස්සනට පිළිවෙලට අරන් යන්න පුළුවන් 3-in-1 water bottle නවීන මාදිලියෙන් නිර්මාණය වූ වතුර බෝතල් 3ක්ම රුපියල් 2150ට බෝතල් 3ක්ම ජිම් යන ඔෆිස් යන ඉස්කෝලේ යන ඔයාලට කියලා දාලා තියෙනවා. ඉතින් මෙතනදී මම ප්‍රොඩක්ට් එක ගැන පොඩි විස්තරයක් තමයි කරලා තියෙන්නේ. මෙතන දාලා තියෙන ප්‍රයිස් එක ගැන ඔයාලා හිතන්න එපා. ඔයාලට අදාළ ප්‍රයිස් එක ඔයාලා දාගන්න. ඉතින් එහෙම ප්‍රොඩක්ට් එක ගැන පොඩි විස්තරයක් ලොකු දිග දේවල් මෙතන ටයිප් කරන්න එපා. පොඩි දෙයක්කින් ප්‍රොඩක්ට් එක මොකක්ද මේක කාටද වැදගත් මොකක්ද මේකෙන් වෙන්නේ ප්‍රොඩක්ට් එකේ මොකක් සඳහාද මේක පාවිච්චි කරන්නේ මේකේ තියෙන වාසි මොනවද අන්න ඒ වගේ දේවල් ටිකක් ඔයාලා හිතලා මෙතන හදාගන්න. ඊට පස්සේ මම මෙතන දාලා තිනවා දැන් අපි ඇඩ්වර්ටයිසින් කරනකොට කරාට පස්සේ කස්ටමර්ට පෙන්නන්නේ WhatsApp එකට අපි දැන් වීඩියෝ එක පේන ගමන් මේ description එක මේ විස්තරය දැක්කහම පල්ලෙහා දින WhatsApp icon එක. එයා ඒක ක්ලික් කරාම කෙලින්ම එන්නේ ඔයාගේ WhatsApp නම්බරයට. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඔයා මේ business එක කරනකොට ඔයා වෙනම ෆෝන් එකේ WhatsApp එකක් අරගෙන WhatsApp business එකක් අරගෙන ඒකට අදාළ වෙනම නම්බරයක් ගන්න. ඒ නම්බරේ WhatsApp හදපු නම්බරේ වෙන මෙතනට දාන්න. හරිද? ඉතින් මම මෙතන කියලා දිනවා WhatsApp බටනය ඔබලා හෝ මෙම අංකයට WhatsApp කර ඔබගේ නම ලිපිනය දුරකථන අංකයක් හෝ අංක දෙකක් ලබා දෙන්න. හරිද? අපිට කස්ටමර්ගෙන් අවශ්‍ය වෙන්නේ WhatsApp එකට ආවට පස්සේ යාට මේ ඕඩර් එක අවශ්‍ය නම් එයාගේ නමයි ලිපිනයයි දුරකථන අංකයක් හෝ දෙකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ලංකාවේ ඕනම තැනකට අපි මේක ඩිලිවරි කරනවා. ලංකාවේ ඕනම තැනකට ගෙනල්ලා දෙනවා. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්. يعني ගෙදර ආවට පස්සේ සල්ලි ගෙවලා මුදල් දෙන්න පුළුවන්. يعني භාණ්ඩය අරගෙන සල්ලි දෙන්න පුළුවන්. එතකොට මේකට කොච්චර කාලයක් යනවද කස්ටමර්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් ටික අපි මෙතන දාලා තිනවා. දවස් දෙකක් හෝ තුනක් ඇතුළත භාණ්ඩය ගෙදරට ගෙනත් දෙනු ලැබේ. ඒ කියන්නේ විශ්වාසව ආරක්ෂාකාරීව අපි භාණ්ඩය ගෙනල්ලා දෙනවා. එතකොට මේකට මේ අයිටම් එක අවශ්‍ය නම් WhatsApp කරාම අපේ නියෝජිතයෙක් ඔයාව සම්බන්ධ කරගනී කියලා WhatsApp එකට ඔයාට ඕඩර් කස්ටමර් කෙනෙක් ආවම ඔයා යාට මැසේජ් කරලා
මේ යාගේ නම ගම ලිපිණය ගන්න මොනවද වෙනද අහන විස්තර තියෙනවා නම් ඒවට උත්තර දීලා ඕඩර් එක ගන්න. හරිද? ඕඩර් එක අරගෙන ඒ ඕඩර් එක තමයි අපි අපේ සිස්ටම් එකට දාලා කස්ටමර්ට පැකේජ් කරලා යවන්නේ. ඔයාලට තේරෙනව නේද පැහැදිලි? එතකොට සාමාන්‍යයෙන් ඔයාලගේ හැම අයිටම් එකකටම වගේ පොදුවේ යනවා මෙන්න මේ WhatsApp කතන්දරේ ඉඳගෙන මෙතන මේ පල්ලෙහා නියෝජිතයෙක් සම්බන්ධ වෙන කෑල්ල වෙනකන් යනවා. ඒතකොට උඩ කෑල්ල විතරයිනේ වෙනස් වෙන්නේ. මේක මම හදපු එකක් නෙමෙයි. මේක ඔයාලට ගැලපෙන විදියට හදාගන්න. ඒතකොට උඩ කෑල්ල ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවනේ. ඒ විදියට ඒ ටික අදාළව ලස්සනට බොහොම කෙටියෙන් හදාගන්න. කස්ටමර් WhatsApp එකට ආවට පස්සේ අහන ප්‍රශ්න වල උත්තර දීලා එයාගේ ඕඩර් එක ගන්න. හරිද? ඉතින් මේ විදියට ඔයා හැම අයිටම් එකකටම අනිවාර්යයෙන්ම මෙහෙම මේ එකක් හදාගන්න. ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරගත්තනේ TikTok එකෙන් වීඩියෝ එකක්. අන්න ඒක අපි මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒක කරන හැටි පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ ෆොටෝ අයිකන් එකක්. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට යනවා. ඒක ෆොටෝස් වීඩියෝස් තියෙන තැනට යනවා. එතනදී අපි ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒක උඩ ටච් කරලා මෙතන next කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නනවා. ඔයා දාපු description එක මෙතන පෙන්නනවා මේ විදිහට. ඉතින් මෙතන උඩ ටයිටල් කියන එකක් ඉල්ලනවා. ඒකට අපි මේ මෙතනින්ම කොපි කරගමු. මේ 3-in-1 water bottle කියන එක. මේක කොපි කරලා මෙතනට දාමු මේ දැනට. අන්න ඒ වගේ පොඩි දෙයක් ටයිටල් එකට දාන්න ලොකු චේන්ජ් දාන්න එපා. හරිද? ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ ඔයා normal Facebook එකට සාමාන්‍ය විදිහට දාන වීඩියෝ එකක් description එකක් එක්ක දාන එක තමයි මෙතන වෙන්නේ. දාලා මෙතන post now කියලා තියෙනවා. අන්න ඒක ඔබන්න. එබ්බුවට පස්සේ ටික වෙලාවක් යනකොට මෙන්න මේ විදියට ඒක අප්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. පොඩි වෙලාවක් ඉන්න මෙතනින් ඔයා බෑක් වෙලා කොහෙටවත් යන්න එපා. ඔක වැටෙනකම් පොඩි වෙලාවක් ඔතන ඉන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරි. ඉතින් ඒක වැටෙනකම් ඔයාලට මම කියන්නම්. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වනේ මේකේ මේ අන්න හරි. මේ ලොකු වෙලාවක් ගියේ නැහැ. ඒක වැටුණා. ඔයාලට පේනවනේ. ඉතින් මේක වැටුණාට පස්සේ මෙන්න මේ විදියට තමයි page එකට අපි දාපු description එක සහ අපේ වීඩියෝ එක පෙන්නන්නේ. වීඩියෝ එක පෙන්නන්නේ මේ page එකට අපි දාපු මේ විදියට. ඉතින් ඔය විදියට ඔයාලගේ සිස්ටම් එකේ තියෙන මෙන්න මේ සිස්ටම් එකේ තියෙන හැම ප්‍රොඩක්ට් එකකටම ඔයාලට විකුණන්න පුළුවන් කියලා හිතන. හරිද? මේකට ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් අරගෙන ඒක අදාළ description එකක් හදලා ඔයාගේ page එකට අප්ලෝඩ් කරගන්න. හරිද? ඉතින් දැන් මේක ඔය විදියට තමයි හැම අයිටම් එකක්ම ඔයාලට විකුණන්න පියවර වල ටික හදාගන්න තියෙන්නේ. ඔයාලට තේරුණා කියලා මම හිතනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට තියෙන්නේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක. ඉතින් ඔයාලට මේ විදිහට ප්‍රොඩක්ට් සේරටම කරගන්න පුළුවන්, ඕඩර්ස් ගන්න පුළුවන්. ඇඩ්වර්ටයිසින් පාර්ට් එක කියලා දෙන්නම් දැන් ඔයාලට මේකෙන් පස්සේ. හරි. ඔයාලා දැන් ඔයාලගේ page එකට අප්ලෝඩ් කරගෙන තියෙනවා ඔයාලා විකුණන්න අදහස් කරන item එක, item විශාල ප්‍රමාණය. ඉතින් ඊට පස්සේ ඔයාලගේ page එක ඇතුළට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා boost post කියලා පොඩි නිල් පාට අයිකන් එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. මෙන්න මේක උඩ මෙහෙම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ business information කියලා පොඩි දෙයක් අහනවා ඔයාලගෙන්. මෙතනට ඔයාලා බලන්න මෙතන ලංකාවද තියෙන්නේ සහ මෙතන මේ time zone කියන එක GMT 5:30 ආසියා කොළඹ කියලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙතනින් වෙනස් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම පහසුවට අපේ මේ US ඩොලර් කියන තැන ටච් කරලා මෙන්න මෙතන සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියලා ගහන්න. එතකොට ශ්‍රී ලංකන් රුපී කියලා එනවා. රුපීස් කියලා එනවා. ඒක ටච් කරගෙන ඔයාලා මෙන්න මෙතන next කියන icon එක තියෙනවා. මෙන්න මේක next කියන icon එක ටච් කරගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ මොනවා හරි දෙයක් ආවොත් yes I accept කියන එක උඩ ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඔයාලා කරන්න ඕනේ මුලින්ම මෙතන පෙන්නනවා මෙන්න මේ start authenticator කියන මේ නිල් පාටින් ඔයාලගේ ෆෝන් නම්බරේ මෙතනට දෙන්න කියලා තමයි කියන්නේ. මේ නිල් පාටින් start authentication කියන එක දෙන්න ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මෙහෙම දෙයක් එනවා. මෙතනට මේ select කියන එක උඩ ටච් කරලා ඔයාලා LK කියන එක දා ගන්න ඕනේ. මෙතන බලන්න LK කියලා තියෙනවා. මේ තියෙන මෙතන LK ධන 94 කියලා. ඒක දාගෙන ඔයාලගේ මෙතනට ෆෝන් නම්බර් එක දාගන්න. මේ ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් මෙතනට දාගන්න. හරි මම මෙතන දැන් මගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දාගෙන තියෙන්නේ. දැම්මට පස්සේ මෙතන next කියලා තියෙනවා. මේ next කියන එක උඩ ටච් කරගන්න.
ටච් කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට පෙනෙන ඒ ඔයාලා දාපු නම්බර් එකට මේකෙන් කෝඩ් එකක් යනවා. ඒ කෝඩ් එක ටෙක්ස්ට් මැසේජ් SMS කියන එක උඩ ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන next කියන එක ඔබන්න. next කියන එක එබුවට පස්සේ මෙතන text me now කියලා ආයෙම එනවා. ඒක ඔබන්න. ඒකේ එබුවට පස්සේ ඔයාලගේ normal number එකට මෙන්න මේ විදිහට කෝඩ් එක එනවා. මෙතන මගේ නිකම්ම ආව කෝඩ් එක මෙතනට ආපු ගමන් ටච් කරපු ගමන් නැත්නම් SMS එකෙන් බලලා ඒ කෝඩ් එක මෙතනට ගහලා මෙතන සබ්මිට් කරන්න මේ විදිහට. හරි ඊට පස්සේ your phone number is verified කියලා මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ done කියලා ඔබන්න. එච්චරයි. ඊට පස්සේ මෙතන තිබ්බ එක ඔයාලට පේනවනේ එතනින් ගියා. ඊට පස්සේ මෙතන තමයි අපේ බිස්නස් එකේ මේන්ම පොයින්ට් එක. يعني ප්‍රධානම තැනක් මේ ටික අපි හරියට කරගන්න ඕනේ අපිට ඕඩර්ස් එන්න. ඉතින් ඔයාලා හොඳට මේ ටික ගැන අවධානයෙන් අහගෙන ඉඳලා වැඩේ කරන්න.